නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඉද බික්කවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති යම්පි බික්කවේ මහා පුරිසෝ සුප්පතිට්ඨිත පාදෝ හෝති ඉදම්පි බික්කවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණං භවති. සදහවත් පින්වත්නි, භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බොහොම කරුණාවෙන් යුතුව දේශනා කොට වදාළ සූත්‍ර පිටකයේ දීඝනිකායේ පාතික වර්ගයේ දැක්වෙන ලක්ඛණ සූත්‍ර දේශනාවෙහි කොටසකුයි ඉහතින් දේශනා වුණේ. තථාගත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන්නට හේතුවක් තිබුණා. ඒ තමයි අපේ බුදු පියාණන් වහන්සේ සවැත් නුවර දේවරම් මහවීරේ ඉඳලා යොදුන් ගණන් මඟ වැඩම කරමින් දුගී මගී අසරණ යාචකයන්ට, ඒ වගේම රජවරු සිටුවරු ආදී ධනපතීන්ට සුගති මඟ නිවන් මඟ පහදා දෙන්නට බුදු පියාණන් වහන්සේ වැඩම කරන්නේ. ඒ සවැත් නුවර වාසී මිනිසුන් නිරන්තරයෙන්ම තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදු අසිරිය දකිනවා. දෙචිසක් මහ ලකුණින් බබලන, ඒ වගේම ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා විහිදෙන අසිරිමත් වූ රූපකාය සම්පත්තිය නිරතුරුවම සවැත් නුවර වාසී මිනිසුන් දකිනවා. දැකලා වුන් කතා බහ වෙන්න පටන් ගත්තා. බලන්න, සුදෝන් මහමායා දිමාපියන්ගේ පුත්‍රවන මොනතරම් ලස්සනද. උන්වහන්සේ දෙතිසක් මහ ලකුණින් බබලනවා, 80ක් කුඩා ලකුණින් බබලනවා. ඒ වගේම ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලාවන්ගේ සමන්නාගතයි. හරියට අපේ තථාගත බුදුරජාණන් වහන්සේගේ රුව මුලපටන් අග දක්වාම ගැවසී ගත්ත පරසතුරුකක් වගේ පුදුම විදී අසිරියක් ඒ රුවේ තියෙන්නේ කියලා සවැත් නුවර වාසී මිනිසුන් තථාගත බුදුරජාණන් වහන්සේගේ රූපකාය සම්පත්තිය ගැන කතා බහ වෙන්නේ යෙදුණා. ඔන්න ඔය කතා බහ ඇහුණා ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේට ඔය කතා බහ ඇහිලා උන්වහන්සේ දවල් කාලේ තථාගත බුදුරජාණන් වහන්සේ වෙත ගිහිල්ලා වත් සපේලා වන්දනා කළා. එකක් පසක වාඩි වෙලා බුදුරජාණන් වහන්සේට මතක් කළා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම බැහැරට වැඩම කරපු වෙලාවේ සවැත් නුවර වාසී මිනිසුන් ඔබ වහන්සේගේ අසිරිමත් රූපකාය සම්පත්තිය ගැන කතා බහ වෙනවා ඇහුණා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඇත්තටම මෙබඳු අසිරිමත් රූපකාය සම්පත්තියක් ලබන්න ඔබ වහන්සේ සංසාරයේ කළ පින මොකක්ද? කවර පිනකින් කවර හේතුවකින් මෙබඳු අසිරිමත් මහා පුරුෂ ලක්ෂණ 32ක් ලැබුවාදෝ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ විමසපු වෙලාවේ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා, ද්වත්තිං සීමානි භික්ඛවේ මහා පුරිසස්ස මහා පුරිස ලක්ඛණානි. මහා පුරුෂයෙකුගේ පමණක් පිහිටන්නා වූ, සටහන් වන්නා වූ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. යේහි සමන්නාගතස්ස මහා පුරිසස්ස දේවගතියෝ භවಂತಿ අනඤ්ඤා. මේ මහා පුරුෂ ලක්ෂණ 32 සමන්නාගත පුද්ගලයාට ගති දෙකමයි තියෙන්නේ. ඒකාන්තයෙන් සිද්ධ වෙන, ඒකාන්තයට පැමිණෙන, නිෂ්ඨාවටපත් වෙන කාරණා දෙකකුයි තියෙන්නේ. අනඤ්ඤා තෙවෙන්නක් නම් නැහැ. සචේ අගාරං අජ්ජාවස්ති රාජා හෝති චක්කවර්ති ධම්මිකෝ ධම්ම රාජා. ඉදින් ගිහි ජීවිතේ වාසය කළොත් චාතුර් දීපේට අධිපති වූ චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙනවා. ධාර්මික චක්‍රවර්ති රජ කෙනෙක් බවට පත් වෙනවා. සචේ කෝපන අගාරස් මනගාරියම් පබ්බජති අරහං හෝති සම්මා සම්බුද්ධෝ ලෝකේ විවච්ඡත්තදෝ. ඒ වගේම ගිහි ජීවිතය අතහැරලා දාලා පැවිදි ජීවිතයට පත් වුණොත් ලෝකේ සියලු වැසුම් හරින ලද සම්මා සම්බුදුවරයෙක් බවට පත් වෙනවාය කියලා මෙන්න මේ කාරණා දෙක පිළිබඳව දේශනා කළා.
ඉන් අනතුරුව අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මේ මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව එකිනෙකට පිළිවෙලට නිර්වුල්ව ලක්ෂණය ලක්ෂණානිසංසය සහ සංසාරයේ ලක්ෂණේ ලබන්නට කරන ලද කර්මයේ පිළිබඳව බුදු පියාණන් වහන්සේ දේශනා කළා. එන්නේම දේශනා කළ මහා පුරුෂ ලක්ෂණ 32 අතරින් පළවෙනි මහා පුරුෂ ලක්ෂණය තමයි සුප්පතිට්ඨිත පාද ලක්ෂණය. මොකක්ද මේ සුප්පතිට්ඨිත පාද ලක්ෂණය කියලා කියන්නේ? තථාගත බුදු පියාණන් වහන්සේගේ සිරිපා අපේ පාදයන් වගේ නෙවෙයි. අපේ පාවල නම් මුලයි අගයි ස්පර්ශ වෙනවා, මැද ස්පර්ශ වෙන්නේ නැහනේ. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුග්මයන් මුල මැද අග සම්පූර්ණයෙන් ස්පර්ශ වෙනවා. හරියට ඇත් රාජයෙකුගේ වගේ. ඇත් රාජයෙකුගේ හස්ති රාජයෙකුගේ පාසටහන සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වෙනවා. අන්න ඉබදුවම තථාගත බුදුරජාණන් වහන්සේගේ පාසටහන සම්පූර්ණයෙන් පොළවේ ස්පර්ශ වෙනවා. ස්පර්ශ නොවන තැනක් නැත්තේමයි. ඉතින් මෙන්න මේ විදිහේ මහා පුරුෂ ලක්ෂණයකින් හෙබි ඒ තථාගත බුදුරජාණන් වහන්සේ යම් කිසි ගමනක් වැඩම කරනකොට උන්වහන්සේගේ සිල් තෙදින් පින් තෙදින් දසපාරමී ආනුභාවයෙන් මේ පොළවේ තියෙන කටු කෑලි ගල් කෑලි ආදී යම්තාක් අපවිත්‍ර බාධා සහිත දේවල් තියෙනවා නම් ඒ හැම දෙයක්ම ඉවත් වෙලා මල් අතුරපු මල් ගොන්නක් වගේ මුළු පොළොවම සකස් වෙනවා මේ බුදු සිරිපතුල් පිළිගන්නට. ඉතින් මේ විදිහේ උතුම් ශීපාද යුග්මයක් ලබන්නට උන්වහන්සේ සංසාරයේ කළ පින මොකක්ද? සංසාර ජීවිතවලදී අපේ තථාගත බුදුරජාණන් වහන්සේ මහා බෝසත් අවදීදී ස්ථීර අදිෂ්ඨානයෙන් දැඩිව පින් කළා. දැඩිව හිතට අරගෙන පින් කළා. මොකක්ද මේ දැඩිව හිතට අරගෙන පින් කළා කියන්නේ? මහා බෝසතුන් වහන්සේ සංසාර ජීවිතවල පාරමී පුරද්දී දෙදෙව්ලොවට අධිපති සක්දේව රජතුමා ඇවිල්ලා තියෙනවා බාධා කරන්නට. ඒ වගේම තමයි චින්චි මානවිකාව, දේවදත්ත, කෝකාලික වැනි අය සසර ජීවිතවල මුණ ගැහිද්දී කොතිකුත් බාධා කරලා තියෙනවා පින්කම් වලට. ඒ වගේම තමයි මාරදිව්‍ය පුත්‍රයා වැනි අය මහ බෝසතුන් වහන්සේ පින්කමක් කරද්දී බොහෝ සෙයින් බාධා කරලා තියෙන මේ පින්කම් විනාශ වෙලා යන්නට. හැබැයි මොන විදිහේ බාධා ඇති කළත්, මොන විදිහේ කතා කිව්වත්, මොන විදිහේ ප්‍රශ්න ඇති කළත් මහ බෝසතාණන් වහන්සේ හිතට ගත්ත සිතුවිල්ල, ඒ කුසල් සිතුවිල්ල කිසිම කෙනෙකුට කම්පා කරන්න පුළුවන් වුණේ නැහැ. මහ බෝසතුන් වහන්සේට මොනතරම් බාධා ආවා, මහ බෝසතුන් වහන්සේ ස්ථීර අදිෂ්ඨානයකින් යුක්තව ජීවිතේ පවා පරදුර තබලා පින් කළා. ජීවිතේ පවා පරදුර තබලා යහපත් දේ කළා. ජීවිතේ පවා පරදුර තබලා පාරමී ධර්මයන් සම්පූර්ණ කළා. අන්න එහෙම පාරමී පුරුපික ජීවිතයක් තමයි කදිරංගාර මහ බෝසතුන්ගේ ජීවිතය. කදිරංගාර මහ බෝසතාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්සේට දානීය පූජා කරන්න ගියපු වෙලාවේ විශාල ගිනි අගුරුවලක් ලැබුවා මාරදිව්‍ය පුත්‍රයා. හැබැයි එදා මහ බෝසතුන් වහන්සේ මාරදිව්‍ය පුත්‍රයාට පවා තර්ජනය කළා. එදා ඒ ගිනි අගුරුවලට පැනලා පසේ බුදු පියාණන් වහන්සේට දානීය පූජා කළා. මේ විදිහට එක ජීවිතයක් නෙවෙයි, ජීවිත දෙක තුනක් නෙවෙයි, ආත්මයක් දෙකක් නෙවෙයි, කල්පයක් දෙකක් නෙවෙයි, සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරාවටම මේ මහා බෝසතාණන් වහන්සේ පාරමී පිරුවේ මෙහිමයි. ස්ථීර අදිෂ්ඨානයකින් දැඩිව හිතට අරගෙන පාරමී පිරුවා. කාටවත්ම කම්පා කළ නොහැකි ආකාරයෙන් පාරමී පිරුවා. එහෙම පාරමී පුරුපු හින්දා මේ සුප්පතිට්ඨිත පාද ලක්ෂණය අපේ තථාගත බුදුරජාණන් වහන්සේ ලැබුවා. එහෙම ලැබපු බැවින් උන්වහන්සේ ආනිසංසයක්ද ලැබුවා. ඒ මොකක්ද? කිසිම කෙනෙකු විසින් කම්පා කළ නොහැකි බව. තථාගත බුදුරජාණන් වහන්සේව කම්පා කරන්නට මාරදිව්‍ය පුත්‍ර ඇවිල්ලා තියෙනවා. නිගණ්ඨනාථ පුත්‍ර වැනි අය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි දේවදත්ත, කෝකාලික, චින්චි මානවිකාව වැනි අය ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ මොන විදිහේ කෙනෙක් ආවත් තථාගත බුදුරජාණන් වහන්සේව කම්පා කරන්නට, හොල්ලන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ අය අවසානයේ කම්පා වෙලා ගියා. ඉතින් මෙන්න මේ විදිහට කිසිම කෙනෙකු විසින් කම්පා කළ නොහැකි බව මේ ලක්ෂණයේ ආනිසංසයයි. ඉතින් ඒ නිසා පින්වත්නි, අපි මේ දේශනාව තුළින් ජීවිතයට ගන්න ඕන මොකක්ද?
අපිත් පින්වත්නි පින් කරද්දී යහපත් දේවල් කරද්දී කොතෙකුත් බාධා ජීවිතවලට එනවා. හැබැයි කොතෙකුත් බාධා ජීවිතවලට ආවත් කොතෙකුත් අයගේ නොයෙකුත් විදිහේ වචන අහන්න සිද්ධ වුණත් ඒ දේවල් වලින් කම්පා නොවි තමන් හිතට ගත්ත සිතුවිල්ල තමන් කරන්න හිතපු ඒ යහපත් ක්‍රියාව ඒකාන්තයෙන්ම සිද්ධ කරන්න. කාගවත් වචනයකට තමන් කරන්න යන යහපත් දේ නවත්තන්න එපා. තමන් කරන්න යන හොඳ දේ නවත්තන්න එපා. ඒ දේ දිගටම කරන්න. ඉතින් ඒ නිසා මේ හැම දිනාටම එසේ ස්ථීර අදිෂ්ඨානයකින් දැඩිව හිතට අරගෙන පින් කරන්නට වාසනාව, ශක්තිය, ධෛර්යය, චිත්ත ශක්තිය, කාය ශක්තිය ඒකාන්තයෙන්ම ලැබේවා සල්සේවා කියලා මම බොහොම මෛත්‍රියෙන් යුක්තව ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.